Yo, මොකද වෙන්නේ ඉතින්? මගේ විතරනේ මොකද වෙන්නේ? සාදරයෙන් පිළිගත්තා අලුත් වීඩියෝ එකකට මම මේකට කලින් කරලා තියෙනවා. ඒක මේ මහලුකට මේ වුන්නේ නැහැ. අපි මේකේ බලමු මේ මම වීඩියෝ එකක් දැක්කා මේ කතාවට වුණේ මේ මම වීඩියෝ එකක් දැක්කා ඒකේ තිබ්බේ එක එක රටවල් වල ඊටපු ලොකුම දරුණු අපරාධකාරයන්ට අවසාන කෑම වේලෙදි දුන්න කෑම තිබ්බේ. හරිද? ඉතින් මං කල්පනා කරා කවියද හරි හිරේවත් යන්නොත් මේ කරලා තියෙන පව් කර වැඩත් එක්ක ටොපි එක අරගෙනවද තියෙනවා. මේ ටොපි එක කොයිලා කරගුණොත් මං ඉල්ලන කෑම එක කනවා කියලා. ඉතින් මං හිතුවා මගේ ඉන්න මොඩේ යාළුවා පස්සෙන්ට කෝල් කරලා වීඩියෝ කෝල් එකක් කර නෝමල් එකක් හරි ගන්න රැයක් දාමු. දාලා ඒ පස් දෙනා එයාගේ අවසාන කෑම වලට ගන්න කැමති කෑම පහ අපි කමු. එහෙම තමයි වීඩියෝ එක යන්නේ. අපි වැඩ කර අතරතුර තමයි ගොන් ආතල්ලේ කාවේ සතිය. thank you. ඒ කන්ටෙන්ට් එක මතක් කරාට මම මට බලලට වගේ බඩමණිට වීඩියෝ දාන්න මේකක්වත් කරලා බලපන් කියලා. අපි දේරානේ දැන් මේ සීන් එකේ ඉන්නේ පොඩ්ඩක් අමාරුයි එන්න මේ දවස්වල පොඩි වැඩ වගේක් කරනවා වෙනවානේ. දැන් මේ රෙකෝඩින් එක දාන ගමන් හිටියේ මට වඩ මම දැන් අද රැට මේ දෙන කෑම අපේ ගෙදර දින කෑම එක කාලා ඊට පස්සේ හෙට දවසම මේ අර අරුන් දුන්න කෑම ටික තමයි කන්නේ. එහෙනම් ඉතින් පටන් ගමු. ඇති වීඩියෝ එක විනාඩි 2ක් ගියා ඇති වීඩියෝ එක. අපි පටන් ගමු වීඩියෝ එක. මුලින්ම කතාව කරපුවම පෙන්නන්න කලින් උන් දුන්න කෑම වලට බඩු ටික හදාගත්තා. මේ දින්නේ ඒක කපන අතරතුර ගත්ත වීඩියෝ එකක්. ඒ කියන්නේ මේක සිරාම සීන් එක යන්නේ එකෙක් කිව්ව කෑම වලට ඔයාලට පේනදී බඩු ටික ලස්සන කැපෙන එක මන් තියෙන්නේ. මම මහලුකට වෙන්න දන්න මිනිස්සුත් නෙමෙයි බට් මේක සුපේටම හැදුනා. ඒ කියන්නේ මේ ඌ කිව්ව විදිහට වැඩේ ගන්නට උනා. මේ අතරතුර ගත්ත වීඩියෝ කෑල්ලක් මුන් කිව්ව ඔක්කොම තනින් අමුයෙන් කරගන්න තිබ්බේ. ඊට පස්සේ කම්බනේ වුවයි බැදගන්න ඒ ටික වෙනම තිබ්බේ. මුගේක දැම්බීගෙන එනක මන් තින්නේ බණ්ඩක්කයි මුගේ තක්කාලි ගෙඩියක් හදට කපලා දාගන්න කියලා. බණ්ඩාක ගෙඩි දෙකක් දාගත්තා. මේ උඹ නෑ කියන අලුනුත් දාලා තින්නේ. එතරනේ දාන්න කි. මට ඒක මතක ඉන්නේ ඔච්චර තමයි දාන්න කිව්වේ. යෝ ඒක දවස් අද තමයි මතක්. දැන් වෙලා ඇති නැගිටින් වෙලා ගියා සිරා කතාවර. මම වීඩියෝ කිව්වේ බං අර උදේ කෑම වෙල දවල් කෑම වෙල ඒ සීන් එක කරන්න වෙන්නේ නැහැ. මොකද දැන් උදේ කෑම වෙල පහු වෙලා. හරිද? දවල් කෑම වෙලාවත් පහු වෙලා. හරිද? දැන් වෙලාව තප්පරකින් දැන් වෙලා 2:49 දැන් 3යි මචං. හරිද? අර ස්නැක් සීන් එක කරගන්න දෙයක්වත් නැහැ. කොහොම හරි බං අර කිව්ව කෑම වලින් එකෙක් උයාගෙනම කන සීන් එක කිව්වා. හරිද? දැන් මම මේ ටික දාන්නම්. උයාගෙනම කන සීන් එක කිව්ව හින්දා ඉන්නවා හොල්ට් එක ගන්න. එල්ලගිරි. උයාගෙන කන සීන් එක කියලා දෙන ඒක දැන් උයලා තියෙනවා. හරිද? ඕක ඉවරුනොත් ඒ වායි වීඩියෝ එකක් කරගන්න වෙන්නේ නැහැ. හරිද? ඉතින් පළවෙනි වීඩියෝ එක කියන්නේ පළවෙනි අපේ කවුද මේ මම වලට කෝල් කරපු එක මේ මූ. හරිද? වෙලා තියෙන සීන් එක කියන්නම් මං WhatsApp වලින් ගත්ත කෝල් එක මේ ස්ක්‍රීන් රෙකෝඩ් කරාට ඔඩියෝ රෙකෝඩ් වෙලා නැහැ. වීඩියෝ එක විතර රෙකෝඩ් වෙලා තියෙන්නේ. මම දන්නේ නැහැ ඇයි කියන්නේ. ඒකට සොලියුෂන් එකක් තියෙනවා නම් පල්ලෙන් කමෙන්ට් කරන් යන්න නැත්නම් මං වීඩියෝ වල ඔඩියෝ වෙනම රෙකෝඩ් කරන්න මං වීඩියෝ ඔඩියෝ දෙකම එකට රෙකෝඩ් කරලා තමයි දාන්නේ. ඒ වගේ හැටි අර ඒ වෙච්ච සීන් එකත් එක්ක මේ ඔඩියෝ රෙකෝඩ් වෙලා නැහැ. WhatsApp එකේ හේතුව මං කියන්න දන්නේ නැහැ. මේ මොකෝ අපි වීඩියෝ කෝල් කරනවා කියලා විකාටවත් ඒ ඉඳලා මේ එතන පොඩි ප්‍රශ්නයක් වුණා. ඉතින් ඕක තමයි වෙලා තියෙන්නේ. බඩගිනි මම මම කාලා නැහැ තාම. බඩගිනි. හරිද? තියෙන්නේ ඔයාලා දන්නවද? අපි මම මුලින්ම ගත්තා ටෙෂාන්. හරිද? මේ වීඩියෝ මෙතනින් ටෙෂා කිව්වේ ඔය පේනවනේ සද්ද විතර ඇහෙන්නේ මේ ටෙෂා කිව්වේ බං ඌ හෙන සීන් එකක් කිව්වා. මේ ඌ මට හෙන විස්තර වගේක් කිව්වා. ඒ අස්සේ මූ කිව්වා බණ්ඩක්කයි තක්කාලි බං කන්නේ බණ්ඩක්කයි තක්කාලි. හරිද? බණ්ඩක්කයි තක්කාලි ගෙඩියක් කෑලි 4කට කපලා බණ්ඩක්කත් ඔය බඩු දෙකක් විතර වීගෙන බඩු දෙකක් මේ ගෙඩි දෙකක් විතර කපලා මේ ඒක දාගෙන තම්බලා ලුණු දාලා තම්බලා කොහොමද කන්නේ බං ඒක තේරෙන්නේ නැහැ. කාලා තියෙනවා මං ඉතින් මූ අවසාන කෑම වේලකට මට දෙනවා නම් අන්න ඒක තමයි දෙනවා කියන්නේ.
මම මෙතන යාළුවන්ට කිව්වේ මේ කෑම ඩිසයිඩ් කරන්නේ ඔයාමගේ පරම හතුරේ. ඒකට හතුරන් දෙන කෑම තමයි තේරුම් ගනි. යාළුවෝ කීඩුම් විශ්වාස කරන්න එපා කෑමකදී. તો දැන් මං කන්න බෑ මේ. මම මේක දැන් කන්න ඕනේ. හරිද? මම දැන් මේ වීඩියෝ එක කරන්නේ කෑම ටික ඔක්කොම ටික රෙඩි කරගෙන. හරිද? එතකොට මම තම්බ ගත්තා. තම්බ ගත්තේ නැහැ කියලා කිව්වොත් පේනවා මම මේ වීඩියෝ එක දානවා. මුගේක දැම්මීගෙන එනක මන් තියන්නේ බණ්ඩක්කයි මුගේ තක්කාලි ගෙඩියක් හදට කවලා දාගන්න කියලා. ඔන්න ඔමයි තැම්බුනේ මේ ඔහොම තමයි අම්ම ගත්තේ සප්පිරේක සෙවල ගතියක් තියෙනවා මේ මම එක දැන් හදන් තියෙන්නේ හරිද ඒක හදන් ඉවරයි එහෙනම් කමු මේ දැන් ඊපාරතුරු ගෑවනේ මේ තෝරාගත්ත බත් එක හරිද බත් එක පේනද කියලා හිතනවා මේකට සතියගේ මුලින් කමු නැත්තම් සතියගේ අන්තිමට තියාගෙන මේ තේරෙනවානේ සතියක අන්තිමට තියාගෙන මේ අපි අර කාලෙ මුලින්ම අපිරියනේ විසල් දුන්නේ චුට්ටක් හරි හොඳයි ප්‍රශා දුන්න කතා චුට්ටක් කවුරු ගියේ මේ ඒ වුණාට හතුරෙට්ටවත් එහෙම වැඩ කරන්න එපා බං මම නම් කියන්නේ හිටවන් කාලම කමෙන්ට් එක දෙන්න අපි එන්දගමු මේ ආකාරයෙන් මේක වල වෙනවද නේ පුදියෝ කියන ඕනවත් දන්නේ නැහැ වස අපිරියේ හරිද මම මේකෙන් අර කට කන්නම් ඈ මට බත් කන්න තියෙනවා මේ මගුල් කාලා ඉඳලා හරියන්නේ නැහැ වී ඒකේ අමුතු ජූස් මගුලක් කිව්වා මේ අර සේවලා ඉන්නේ තමයි මේ ගෑලි පාප්පයක් දාගන්න තක්කාලි බෑයක් දාගන්න අපරාධ තම්බ ගත්තා හරිද ඔයාලා වෙනවා මේ බත් එකේ අයිනේ තියෙනවා මේ මම පිඟානකත් හරියට ගත්තේ නැහැ ඒක මේක වහින ජූ හරිද මම ඔය කට අනාගෙන කන්න හරිද මම ඔය කට අනාගෙන කන්නම් හරිද කන්ට බෑ හරිද ඉන්න දැන් ඔයාලා වීඩියෝ පේන්නේ නැහැ කියලා ආයෙ මැරෙන්න හදයි කටයි මේ කදිනේ මේ ඔක්කොම දිනනවා අනික කොහොමද පෙන්නන්නේ මේ කට කණ්ඩ යන්නේ ඔබ ඉතින් තක්කාලිත් එක්ක ඔබ කරනවා ආයි දැන් මම ඊළඟට මට මගේ තව පහක කරනවා ඔය දැන් කරගන්න tak ada kan apa tuh bah ini ada orang කොහොමද බං කියන්නේ එක බණ්ඩක කනරාව තමයි එන්නේ අද උඩ වැඩි ඔල නැහැ ඉතින් හරිද ඒක සේෆ් ඒ කියන්නේ දෙවනියාගේ කෑම එක දෙවනියට මං කාටද ගත්තේ දිනුකට ගත්තේ මගේ දිනුකට තමයි ගත්තේ මේ දිනුක ඒක මං අන්තිමට කියන්නේ. හරිද? මං දිනුක සීක්‍රට්. හරිද? ඒක තමයි මෙතනින් තියෙන දාගන්න. ඒක මං එක සීක්‍රට් කරනවා. සෝග්ගඩියට මම ගජා. විසල්ට ගත්තේ. විසල්ට කෝල් එකක් කරගත්තා ඌ ආන්සර් වෙන්නේ නැහැ. මට දැන් හිතෙනවා ඌ කට් කරලා ඒ ආන්සර් නොකර හිටියා නම් ඒක මට නිදහසල වෙන කාටද මට ගන්න දෙන්න. හරිද? මං තුන්වෙනියට ගත්තේ උට. හරිද? ඌ කිව්වා ඌ ඒක අම්මගෙනුත් අහලද කිව්වේ. අම්මගෙනුත් අහලා කිව්වා අගුණ කොලයි කරවිලයි බං කරවිල උයලා කතායකි නමුයි ලුණු චුට්ටක්වත් දාන්න එපා හරිද එතකොට ඒකත් එක්ක බත් ඒක රෙඩි කරන් තියෙනවා මම මේ මුන් කිව්ව කරි ටික වෙනම මේවා කරලා තියෙන්නේ මේ බත් එකක් වෙනම ගෙනාවා හරිද ක්ලෝස් අප් ලුක් එකක් දාන්න ගෙමිට මේ එතකොට ඕක තමයි කරේ වීඩියෝ එක වැඩ විදියට ඔහොම තමයි මට කිව්වේ යන්නට වෙලා හරිද එතකොට අපි ඒකත් අතාරිනවා හරිද මේක බොරුවක් නෙවෙයි යා මම මුන් කිව්ව ටික මේ තියෙන්නේ මගේ ඔඩියෝ රෙකෝඩ් කරලා නේ ඒකට මු කිව්ව අඹුණ කොලයි
අයියෝ අගුණ කොලයි මෙව්වා මේ මොනවද මේ කරවිල කරවිල අගුණ කොල හරිද මේ අගුණ කොල අවුලක් නෑ කියමුකෝ කතමුයි අය තිත්තයි බං තෝඩ දෙකම තිත්තයි හරිද දෙකම තිත්තයි හරිද මේ දෙකම තිත්තයි හමුකට කටයි ඈ කණ්ඩ බෑ එහෙම කණ්ඩ බෑ මම තාම කාලා නැහැ මං කාලේ උඹයි දාම උදේටත් කාලේ නැගිට වෙලාව නුරම හරිද එතකොට මේකෙන් මම දාගන්න අයින්ද ඔයාලට පෙන්නන්නේ ඔන්න ෆීඩ් එක දිනවා මට කැමරාව අයින් කරන්න බෑ වදියා හරිද මේ මේක තියෙනවනේ හරිද මම කොහොම තියාගන්න මම ඕක කොහොම අනාගන්න හරිද හරි මේක වෙයි මේ කෑල්ල තියෙනවා අකුඩ කොළ තියෙනවා හරිනේ පිට්නේ මම දෙකට ගන්න ඕනේ අපිම කාලා වරන අපි උගුරු ජෝයිල දාලා අපිම වීඩියෝ කරලා දානවනේ කැත්ත වැඩේ ඉල්ලන් කන්නේ නැතම් අමුෙන් කන්නේ නෑ ඔව් නෑ හරිනේ වීඩියෝ විදියට උන් ගත්තා මේ බත් එකේ නෑ අතටුත්තක උන් බත් එක චුට්ටක් ඉන්නවා හරිනේ ඔන්න වීඩියෝ ගන්න නෑ මේ හරිද තොන් අතක් තියාගෙන ඇති පොඩ්ඩක් හරි ගියා මේකට දෙත්තෙන්නේ නැහැ ගුණ කොනේ නිලෙන්නේ හරි එක අපේ අවුලක් නැහැ අවුල්ලේ මේ කණ්ඩ පුළුවන් නම් එහෙම අවුලක් නැහැ පළවෙනි කට දාගන්න ඕනේ ගම්වෙන් කාලේ පවරානේ කරාදේ ඉව කණ්ඩ බෑ කටයි ගන්න හරිද මම මේ විහිම වීඩියෝක් කරලාව නැහැ ඉතින් ඊළඟ පොඩ ඇදෙන්න බලමු දැන් මේකේ මේ වීඩියෝ තමයි යන්නේ හරිද මහලු වීඩියෝ එකකුත් නෙමෙයි හරිද ඒක පිට අවුලක් නැහැ ආයේ තුන්වෙනියට සතිය මගේ එක අපේ චෙපා හරිද අපේ චෙපාට මම ගත්තා චෙපා දුට්ටක් හොම එකක් දුන්නා හරිද ඌ මට කිව්වේ ෆ්‍රයිඩ් රයිස් එකක් හදපන් චිලි පේස්ට් එකක් කාපා චිලි පේස්ට් එකට මචං එන්ටෝනිකෝ පුස් වෙච්ච එකක් හරිද පුස් වෙච්ච එකක් හොයාගන්න නෑ මට මේක හරිද එහෙනම් මම චිලි පේස්ට් කියන එක පොඩ්ඩක් කතා කරනවා මූ කිව්වා රයිස් එකට ලුණු වැඩියෙන් දාන්න කියලා ඉතින් මං කරපේනේ දැන් මට බත් එකත් එක්ක ඕක කරගන්න බෑ හරිද රයිස් එකට දාන අපි මේක තියෙනවනේ පේස්ට් එක හරිද මම ඒක මේ සෙනික හදාගත්ත එකක් එක එක කට්ටියගේ අනුදැනුම් මත සහ මේ තාජන ගොඩක් නැත්තේ හරිද තාජන ගොඩක් නැති මේක හදාගත්තේ ඉතින් අයියෝ බල්ලෙක් කන කෑම බල්ලෙක් කන කෑම නෙවෙයි එළියේ දැන් ඒ ඉඳ මේ දවස් දෙක රෙකෝඩ් කරන්නත් හේතුව ගයි මේ බල්ලෙක්වත් කන්නේ නැහැ වැඩි ඕනේ ඔච්චර තමයි දිලිපු එක සීක්‍රට් එකක් තියලා සීක්‍රට් එක උගේ හරිද උගේ එකක් දෙනම අවුල් මේ යන්නේ නම් කණ්ඩ ඊළඟ මේක අර මං කිව්වේ රයිස් එක දෙන ටික අඩු පොඩි ටික ඔක්කොම වෙනම දාලා එකට හදාගත්තා කොහොමද ඒකයිනේ බං ෆ්‍රයිඩ් රයිස් කියන්නේ හරිද මේකේ තේල් තියෙනවා ලුණු වැඩියෙන් තියෙනවා බිත්තරයක් තියෙනවා කැරට් ලික් ඒ ටික තියෙනවා ඌ මට චිකන් එකක්ද මොකද එහෙම කිව්වේ නෑ මම බිත්තරයක් දාලා නිකන් කන්න බෑනේ මේකක් දාගමු ඒ තමයි හැන්දෙන් දාගන්න දෙනවා මම මේ එකම පෑන් එකට ඔක්කොම දාගත්තේ හදාගත්තේ ඒකට අර තියෙනවා පොඩි මේගොල්ලෝ මේක ලුණු වැඩි හරි බත් එක මම දාගන්නවා ටිකක් දාගන්න මේ හරි පේනවා කැමරාවට ලෙල්ලගේ ෆෝකස් වුණා ඔය තියෙන ෆෝකස් එක ලෙල්ලගේ වැඩි හරිද වැඩි කරලා බතුයි සෙට් එකනවා නන්නන්නේ ඔයාලා රහක්වත් මොකක්ද නේද මම ටෙස්ට් කරලා නැහැ සිංහටත් වෙනවා වගේ නම් මෙච්චරයි මේ තියෙනවා බස් බයි
ඒක ගන්න බෑ. ඒක ගන්න බෑ. ඒක ගන්න අඩු වර අනිත් දෙකම මේක ගන්න බෑ. මෙන්න දෙනවා සුපිරි දඩුවක් මචං මෙවුවා. මෙවුවා සුපිරි දඩුවක් මල්ලි. ඒක සුපිරි. අම්මා ලුණුවා. අර කරත් මුළු ඔක්කොම දැන් ලුණුවයි. ගිලන්නේ නැද්ද නේ? මූ සිලිපේරුත් දාන් කන්න කන්ට වෙන්නේ නැහැ. නියම මේක ආය කන්න බලක් කන්න මම මේක විසික් කරනවා. මං බයිසා කරහම මං නිදාගත්ත වෙලාවින්න මං නැගිට 12 ගන්නටද මේ කොට මන්දා උදේට කාලත් නැහැ දවල්ට කාලත් නැහැ. හරිද? දැන් වෙලාව ගිය 3යි ගන්න. හරි මේ වටේ හොයාගන්න තැන වෙලාව ගියා. ටවුන් එන්න බෑ. හැබැයි මෙහෙමයි අර වීඩියෝ එකේ හැටියට ඒ තුනම සුපිරිය. තුනම සුපිරි. ඒනේ අර සාධාරණ කළා කණ්ඩ බෑ. කණ්ඩ බෑ. අර මේක රේට් කරොත් කොහොමද දන්නවද? අපි උඩ ඉඳන් ගමු මෙහෙම හරිද? කණ්ඩ පුළුවන් කියන යනන් ගමු. හරිද? ඒක ගන්න බෑ තාම. අපි යන් ගොයිලා එකට. A few moments later. අවදාන කෑමේ. හරිද? බලයි දුවේ දැන් අර තුනම තිබිලා මේක හොඳ ඇති කියලානේ. ඒක තමයි මේකේ කන්න පුළුවන් හොඳම කෑම. හරිද? විශ්වාස කරලා මම ඔය කිව්ව වචන ටිකට හරිද? දිනුක විතරයි හොඳ දෙයක් කිව්වේ. දිනුක විතරයි හොඳ දෙයක් කිව්වේ. හරිද? විශාල් අද ඇත්ත කතාව කියනවා විශාල්ට ගත්තෙත් මම අර ඒක මම දඩුවමක් විදිහට මම මේක බාර ගන්නවා. හරි සිලා කතා දඩුවමක් විදිහට මම බාර ගන්නවා. බලන්න නැති මම channel එක දැන් එන කාලයක් කරේ නෑනේ. ඔය channel එක පෙරමුණදී කාලේ ඉඳන් වගේ මම හිටපු ගමෙන් අයින් වෙන්න. හරිද? ගමේ හිටියේ දැන් ගමේ නෙවෙයි ඉන්නේ. හරිද? යන්න ඕනේ. අද හෙට යන්න අදහසක් තියෙනවා. මේ තියෙන ටික හිමීට ඉවර කරගෙන දැන් පටන් ගත්ත ටික තියෙනවා. ඒ ටික හිමීට ඉවර කරලා හිමීට යනවා කියලා තමයි ඔළුවේ තියෙන්නේ. අද හෙටම යවේ සමහර විට. ඉතින් මම උන්ට කතා ගන්න හම්බුන්නේ නැහැ මට. ඒක කතාව මම අප්‍රේල් වලින් පස්සෙම දැක්කත් නැහැ. මයි අන්තිමට මම දැක්කෙත් නැහැ. හරිද? මට කතා කරන්න වෙලාවක් තිබෙත් නැහැ. මගේ ෆෝන් අනම්මනම් අලුත් වෙලා මාරු වෙලා වෙච්ච ප්‍රශ්න දෙක මං ගාව දැන්වත් කාගවත් නම්බරයක් නැහැ. සමහර කට්ටියට මැසේජ් කරලා දාපු රිප්ලයි වලින් ආපු නම්බර එක තමයි සේව් තියෙන්නේ. දැන් මම තේරුම් ගත්තා අපිට මැසේජ් එකක් දාන්න ඉන්නෙත් වෙන හොයලවල් ඉන්නෙත් මචං ළඟ හිටපෙවුන්ට විතරයි. හරිද? හයර් ඕන තරම් ගිහින් තියෙනවා. FB එක හරහා අර තාම හිටපු කට්ටිය මැසේජ් එකක් දානවා මෙන්ෂන් වෙනවා. ඒ ටික වෙනවා. අර අපි ළඟින්ම හිටපු සෙට් එක වන් අපිට ඉන්නේ වෙනදි කාලේ කියලා තේරුම් ගන්න ටික කාලයක් යනවා. උඹලට තේරෙයි ඒක. නෑ 20ක් මතක් දෙල්ලන්නේ. ඉතින් මේ කාලේ මෙච්චර ගහලා තමයි එහෙනම් තමයි ජොබ් එකකට සීමා වෙලා කාලයක් වැටික් කරගත්තේ. දැන් ආයෙ ෆ්‍රී වෙලා ඉන්නේ ජොබ් වලින්. ජොබ් වලින් අයින් ගලා දැන් ආයෙ ෆ්‍රී වෙලා ඉන්නේ. ඉතින් අර ඒ හිටපු කාලේ හරිද ඩිලාට දැන් ගත්තත් ඌ ෆෝන් එක ආන්සර් කරන්නේ නැහැ. ඌ වැඩ හරිද? ඒ වෙක්කරේ තරහ වලා එමුත් නෑ ඌ වැඩ. හරිද? මං ඊයේ ගත්තට ඌ ආන්සර් කරේ නැහැ වැඩ ඉන්නදී. විශාල් මම මේ එක්සෑම් පහුවෙලා ගන්නට විශාල්ට එක්සෑම් එහෙනම් විශාල්ට එක්සෑම් ඉවරලා ඌ ගත්තා ඒ අර්ගස් එක තමයි කවර් කරේ ඌ මගෙන් ඔය වීඩියෝ එකේ නෑ මං ගාව මූ එකපාරට ඇහුවා මාස ගානකින් මූ කතා කරන්නේ මොකක් කරන්නේ නඩුවද දන්නේ නැහැ වටපිට වෙන්න මං කියලා හරිද අවාගේ ඒව සීන් එකකට ආවා දිනුකට දැන් ගත්තත් ගන්නවා දිනුක කවදා මැසේජ් නොකර හිටියත් කෝල් එකට ඌ හදවතේ ඉන්නවා විශාලුත් හදවතේ ඉන්නවා ඩිලා හදවතේ ඉන්නව ෆෝන් එක අන්තරේ නෑ ටෙසා ළඟදී සෙට් වෙලා වීඩියෝ එකක් වැටුණා ටෙසා තමයි වීඩියෝ කරමු කියලා ඔය නුවරට එක්කන් ගියේ ඊට පස්සේ ලොග් එකක් වැදුනේ ඒකට ඔය සෙට් එකේ ඉන්න හදවතේ සචියා දැන්වත් ඉන්නවා කතා නොකරාට හදවතේ ඉන්නවා අර එහෙම අර අපේ ගාම දැන් අර බලුකම් කියන එක ඒක නෑ හරිද අපි කතා නොකර ඉඳලා අවුරුද්දෙන් කතා කරත් අපේ යාළුකම් ඒ විදිහට දැනටත් තියෙනවා හරිද දැනටත් තියෙනවා ඉස්සරහටත් තියෙනවා කෝල් මැසේජ් කරන්නේ නැහැ කියන හේතුව බං අර ඒ කාලේ වගේ ෆෝන් එකම හිරවලා ඉන්න දැන් වෙලාවක් නෑ එහෙම එකක් තියෙන ඒක WhatsApp එක පැත්තේ ඇවෙන්නේ නෑ බං අපිට කෙල්ලොත් නෑ ඉතින් අපිට මොකටද WhatsApp හරිද තේරෙන්නේ අපිට මොකටද WhatsApp හරිද මම කතා තාම මේ ලුණු රායි ඇඹුලි ඔක්කොම මම මේක කතා කරන්නේ ඉතින් ඒ හින්දා ඒ දඩුවමක් විතර මම මේක වාර ගන්න අවුලක් නෑනේ ඔයාලා විත්ලන් එච්චරයි ඔයාලා වීඩියෝ බලාගෙන ඉන්න පාඩි මේව කරගන්න එහෙනම් මෙයා හරි අන්තිම බත් එක්කම ඌ තමයි මට කිව්ව B2 බණ්ඩක උයාගෙන ගාපන් කියලා මේ
ඕක විතර හොඳ එක්කට හිටියේ හරිද මම මේක රහ කර කර කන වදන්නවා අය ගෙදර බත් එක මේක මම මට 100%ක් ෂුවර් මේක මට 100%ක් ෂුවර් ඌ තමා කිව්වේ ඌ මට මුලින් කිව්වේ මේ පරිප්පුයි පොලොසුයි මේ ඇත්ත කතාව මම දැනටත් කියන්නේ වීඩියෝ රෙකෝඩ් වල ඔඩියෝ රෙකෝඩ් එක නැහැ මේ ඌ මොකද්ද කිව්වේ පපඩම කොයි පොලොසුයි පරිප්පුයි කොම්බිනේෂන් එක ඌ ඒක කන්න කියලා කිව්වේ ඒ වෙලාව හොයාගන්න නැති ඉන්න මං කිව්වා දෙකක් කියපම් එහෙම දාගන්න කියලා ඒකින් තමයි මට මොකද කිව්වේ හරිද දිනුක මගේ කාකා දිනුකේ හරි හොඳ එක අපි මේ බයිට් එක කවුවේලා මේ කවුලන්නේ හොඳම කෑම අපි කතා කරන මම කන්න හොඳ නෑ කාල් තව කටක්කෝ කතාරුම දැනි උන්නට තේරෙනනේ දිනුකෑ කෑම එක මුතු පිරි එක මෙදුරින් ගත්තොත් අර බණ්ඩක්කයි තක්කාලිකත් දෙකට දානවා ඒක සුපිරි ඒ කියන්නේ අර කන්න පුළුවන් මේක මවුලක් නැහැ තුන්වෙනිට විසාකේක එකත් අවුලක් නැහැ මේක තමයි පදියාගේ කන්න බැරි ඒක තමයි කන්න බැරි මේ ඒකේ ලුණු වැඩි වුණා ඒකයි උනේ අරුමට ලුණු වැඩි ගන්න එහෙමයක් වුණේ අමුයෙන් කාපන් කියලා කිව්වේ නාදවල් ඒව අපිට ඊසි වැඩ එහෙනම් වෙනද වගේ මේ රතු පාට ක්ලික් එක දාගෙන එමිලට බෙල්ලෙකුත් තියෙන එකත් ඔය බාගෙන එහෙනම් ඉතින් අතට වීඩියෝින් නෑන් අතට සමු ගන්නවා ඊළඟ විදිහට සෙට් කරමු අතට කීගෙන් නම් ජය වේවා මම පක්කන්